මගේ නම තිදස. අදත් අපි ඇවිල්ලා තින්නේ ආකේඩ් එකට. සෝ අද මම කියලා දෙන්න හදන්නේ ඕගොල්ලන්ට කොහොමද ස්ට්‍රේට් ආර්ම් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්නේ කියලා. ස්ට්‍රේට් ආර්ම් ස්ට්‍රෙන්ත් එක කිව්වම අපිට ඇඩ්වාන්ස් මූව්ස් ලයික් ප්ලාන්ච්, handstands, one arm handstands වගේ ඇඩ්වාන්ස් මූව්ස් වලට ඇදී අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ ස්ට්‍රේට් ආර්ම් ස්ට්‍රෙන්ත් එක කියන්නේ. මම ඒක ඉන්ක්‍රීස් කරගන්න පුළුවන් එක්සර්සයිසස් මම කරපුම එක්සර්සයිසස් ටික මම ඔයගලන්ට කියලා දෙන්න. එහෙනම් අපි වීඩියෝට යමු. පයික් හෝල්ඩ් එක කරන්නේ යූෂුවලි අපි කරන ෂෝල්ඩර් විත්ම තිබ්බ අත් දෙක. පුළුවන් තරම් කකුල් දෙක අත් දෙක ළඟටම ගන්න. පස්සේ මේ පොසිෂන් එකේ හෝල්ඩ් කරන්න. මේ පොසිෂන් එක 30 to 60 seconds සෙට්ස් පහක් විතර කරන්න පුළුවන් නම් හොඳයි. ඔයා උඩරිම ෆෝකස් කරන්න අත් දෙක ස්ට්‍රේට් තියන්න. අත් දෙක ස්ට්‍රේට් තියද්දී මේ ස්ට්‍රේට් ආර්ම් ස්ට්‍රෙන්ත් එක බිල්ඩ් වෙනවා. සෝ මම කරන ඊළඟ ප්‍රෝග්‍රෙෂන් එක තමයි ක්‍රෝ පෝස් ස්ට්‍රේට් ආර්ම් වර්ෂන්. ඔයගොල්ලෝ මගේ ක්‍රෝ පෝස් වීඩියෝ එක බලුවා නම් ඒකේ මම අන්තිමට කියලා දෙන ඇඩ්වාන්ස් ක්‍රෝ පෝස්. ඒක තමයි මම අද කියලා දෙන්නේ. දැන් ආයෙත් මේ වීඩියෝ එකේ යූෂුවලි දින විදියටම අත් දෙක තිබ්බ ෂෝල්ඩර් විත් අපේ නීස් දෙක ගෙනාව හරියටම එල්බෝස් උඩට. මේක තමයි අපි ක්‍රෝ පෝස් එක කියන්නේ. ඔයගොල්ලෝ මේකේ ફોකස් කරන උඩරිම අත් දෙක ස්ට්‍රේට් තියන්න. ඒ වගේම නීස් දෙක එල්බෝස් උඩින්ම තියලා තියන්න. 30 to 60 seconds පහක් විතර කරා නම් ඔයගොල්ලන්ට දැනග මොකද ස්ට්‍රේට් ආර්ම් ස්ට්‍රෙන්ත් බලන්න. ඇත්තටම ගත්තොත් ස්ට්‍රේට් ආර්ම් ක්‍රෝ පෝස් එකේ ඉන්නකොට ඔයාගේ නීස් වලින් ඔයාලට ලොකු සපෝට් එකක් ගන්න පුළුවන් ඉස්සරහට ප්‍රෙස් කරලා එල්බෝ එක. ඊළඟට කරන එක්සර්සයිස් එක තමයි ප්ලාන්ච් ලීන් කියන එක. අපි කරන්නේ පුෂ් අප් පොසිෂන් එකම තමයි. අත් එක්ස්ටෙන්ඩ් කරලා අපි ඉස්සරහට ලීන් වෙනවා. ෂෝල්ඩර් විත් අත් දෙක තිබ්බ පොයින්ට්ස් වලට ආව කකුල් දෙකේ ඉස්සරහට උඩරිම ලීන් වෙනවා. මේක කරද්දී ඔයා ફોකස් කරන්න අත් දෙක ස්ට්‍රේට් තියෙන ගමන්ම බැක් එක ප්‍රොට්‍රැක්ෂන් එක කන්ටිනියු කරන්න. එතකොට අද වීඩියෝ එක නම් ඉවරයි. මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නා කොහොමද ස්ට්‍රේට් ආර්ම් ස්ට්‍රෙන්ත් එක ඉන්ක්‍රීස් කරන්න පුළුවන් එක්සර්සයිසස් 3ක්. අපි මේක කරනකොට කැලිස්තෙනික් කරනකොට ගොඩක්ම ෆෝකස් කරන්න ඕනේ බේසික්ස් වලට. දැන් ගත්තොත් දැන් ක්‍රෝ පෝස් එක කියන්නේ බේසික් අපේ ස්කිල් එකක්. ඒත් අපි ඒක යූස් කරා ඇඩ්වාන්ස් මූව්ස් වලට යනකොට. අපි ඒක නිසා හැමතිස්සෙම ඩිප්ස්, පුල් අප්ස්, පුෂ් අප්ස් වගේ ඒ එක්සර්සයිසස් වලට අනිවාර්යෙන්ම ෆෝකස් කරන්න. කොච්චර ස්කිල්ස් දැනන් හිටියත් ඒ එක්සර්සයිසස් වලට ෆෝකස් එක දෙන්න. සෝ එහෙනම් අද වීඩියෝ එක නම් ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් පීස්.